හායි යාළුවනේ සුබ දවසක් හැමෝටම මම අද ඔයාලට පෙන්වන්න යන්නේ Insta365 එක 8K මුලින්ම සිංහලෙන් කරන්න මන් තමයි ඔයාලාට බලන්න පුළුවන් කොහොම දෙන්න කියලා මෙන්න මේක තමයි කැමරාව පේනවනේ තාමාලුත් පිටම තියෙනවා මේක ඉතාලියෙන් ගත්තේ නාපෝලියෙන් ඔක්කෝන්ටම 700 ගානක් ගියා කැමරාවයි මීටර් 300ක ස්ට්‍රික්කය ගන්න රට බලන්න තියෙනදී මේ තියන්නේ මට ඔක්කොන්ටම ගියා 765ක් යුරෝ 765ක් ගියා මේක ගන්න මොකද චිප් සෙට්ටයක් ගන්න ඕනේ 256 වෙනදන්න 256 මෙමරි කාඩ් එකයි මේක 100 ගානක් වුණා 120ක් කරි 135ක් කරි ස්ට්‍රික් එක කැමරා 580 ගානක් තමයි අවුරුදු දෙක වරන්ටියත් එක්ක ෆොටෝ දෝදිසි කැමර කඩේ නම නාපෝලි මිනිසිපෝ තියෙන්නේ ඔන්නෝකයි බලම පෞච්චික තුළි මොකක් මොනතින්න කියලා කැමරාවදාන්න බෑක් ඇත්තිනවා පෞච්චික ඇතුළේ චාර්ජර් කේබල් එකයි වෙනම කැමරා ලෙන්ස් එක පිහිදාන්නයි ඒකේ පොට් ටික තියෙනවා මෙන්න මේවා තමයි තිබ්බේ මේ බෑග් ඇතුලේ ලෙන්ස් එක පිහිදාන්න රෙදි කෑල්ලා ඔයාලට ඕන නම් ෆොටෝ පිහිදාන්න ඕනක් පුළුවන් වීඩියෝ එකක් කරනකොට කැම්මික කොයි හරි දායනකොට දායගන්න තියෙන එක මේ කැමරාවේ පොත් සෙට් එක ඔයාලට ගෙදර ඉන්නකොට නිකන් ඉන්න ගමන් මේ දේ කියව ගන්න පුළුවන් ඕන තැන කලවන්න පුළුවන් ස්ටිකල් දෙයක් තියෙනවා ඊට සුදු පාටයි අනිත් එක කහ පාටින් තියෙනවා චාර්ජර් කේබල් එක තියෙනවා ඔන්න කැමරාව ටික වෙනන් ගැලවුවා ටොයිය වගේ තියෙනවා සෙල්ලන්නේ ලක්ෂ 2 ගානක් ලංකාවේ සල්ලි වලින් ඔයාලත් තරම් බලන්න ආසයි ඉතින් වගේ මේක පළවෙනි කැමරාව ඔන්න ඉස්සරහා ලෙන්ස් එක
මෙතනට තමයි මයික් එක සෙට් වෙන්නේ. මෙතන තමයි ස්ටික් එක සෙට් වෙන්නේ. මම චාර්ජර් එක ගහන්න තියෙන තැන පේනවනේ. මෙතන තමයි බැටරිස් දෙන්නේ. මේක තමයි බැටරි. මෙමරි කාඩ් එක මෙතනට ගහන්න. මෙන්න මෙමරිය දාලා බලමු. රිපීට් වුණා. වෙන මොකුත් නැහැ දාන්න. හරි. ඔන් කරන්න යන්නේ. මේක ඉන්නේ පවර් බටන් එක. ඔන් කරනවා. ලයිට් එකක් පත් වෙනවා. මෙතනින් එහාට වීඩියෝ එක දාන්න ඉන්නේ. අපි ස්ටික් එකත් බලමු. මෙන්න මෙහෙමයි ස්ටික් එක එළියට ගන්නකොට තියෙන්නේ. කළු පාට. මේව දෙන්න ඕනම ඔයාලට ලිපේ දාන්න. ගපත්තු කරනකොට මෙන්න මේක තමයි කැමරාවට සෙට් වෙන්නේ. මේකටත් පොතක් තියෙනවා. ඔන්නෝම ස්ටික් එකට හයි කරලා බලමු කැමරාව. මේවා තමයි කැමරාව සෙට් වෙන්නේ. ඔයාලට ඉස්සරහට නාපෝලිය ඉතාලියේ හොඳ වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන් 360. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේක දිග අරින්න පුළුවන් මීටර් සෙන්ටිමීටර් 300 මීටර් 3ක්. එන හැමෝටම බුදු සරණයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.